ආයිබෝන පුතුමාට. මැණික් කියන්නේ දේශීය වගේම විදේශීයවත් බොහොම ලොකු වටිනාකමක් තියෙන බොහොම ලොකු පිළිගැනීමක් තියෙන පාෂාණ වර්ගයක්. හැබැයි අද අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මේ පාෂාණවල මේ මැණික්වල කොහොමද අපි වටිනාකම හරියට අඳුරගන්නේ? කොහොමද මේ සඳහා නියමිත නිශ්චිත වූ වෙළඳපොළ මිල ගන්නක් අපි කොහොමද දැනගන්නේ කියන එක පිළිබඳ අපි බොහොම ලොකු ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. අන්නේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න අද අපි අපේ වැඩසටහනට අපි ආරාධනා කරා ලංකාවේ මැණික් සර්. ආයෙ මම කියන්න ලංකාවේ මැණික් සර් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කොටින්ම කිව්වොත් මැණිකක් වගේ පුද්ගලයෙකුට තමයි අපි අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරේ. ඉතින් මට ඔහුව හඳුන්වන්න බොහොම ලොකු හැඳින්වීමක් කරන්න අපිට ලොකු වචන ගොඩක් අපිට හම්බුණා. නමුත් මම ඔහුව බොහොම කෙටියෙන් මම මේ විදිහට හඳුන්වන්නම්. ඔහු ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයන්ගේ සංගමයේ සමාජික මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳව සහතිකධාරියෙක් මෙන්ම ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති මෙතුමා පුවත්පත්, සඟරා, රූපවාහිනී වැඩසටහන්, සංයුක්ත තැටි බොහෝ ප්‍රමාණයක් මේ ශාස්ත්‍රයට මුදා හැරලා තියෙන එතුමා මැණික් විද්‍යාව පිළිබඳ අදටත් බොහොම ලොකු දේශන ප්‍රමාණයක් ඉදිරිපත් කරන පුද්ගලයෙක්. ඒ වගේම තමයි මැණික් විද්‍යාව පිළිබඳ අලුතින් හදාරන අයට මැණික් විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක දැනුම ලබා දෙන ඔහු කීර්තිශ්‍රී දේශබන්දු සමාජ සේවා විභූෂණ ආචාර්ය ආර්.ජී. කරුණාතිලක මහත්මයා. ආයිබෝන පුතුමාට. ආයිබෝන.